Matiru FM. Matirul. අනේ කවුරුත් නැද්දෝ. අපිට කරදරයක් වුණා. අනේ එන්න. අනේ කවුරුත් නැද්දෝ දෙයියනේ. Help me. Help me. ඇයි මොකෝ මේ මොකෝ මේ ඔයාගේ හස්බන්ඩ්ගේ ඇසුට ගිහිල්ලා මොකද උනේ? අනේ බලන්නකො මිස්ටර්. මගේ හස්බන්ඩ්ට 750 කාසියක් ගිලුණානේ. හත් දෙයියනේ 750 කාසියක් ගිලුණා? ඔව්. දැන් උගුරේ ඉර වෙලා හුස්ම ගන්නත් බැරුව ඔය ඉන්නේ. අපේ අප්පෝ 750 කින්ද මලොත් කාරිය? අනේ මොනවා හරි කරන්නකෝ. ඒක තමයි මොනවා කරන්නද නේද? මේ 750 මේ උගුරේ හිර වෙලා ඇත්තේ මේ ලොකු වැඩි හින්දා වෙන්නේ. මේ මං කියන්නේ මට නම් කරන්න පුළුවන් එකම උදව්වයි ඕගොල්ලෝ. අනේ උදව්ව කරන්නකෝ. හරි මේමයි 750 මේ 725 කාසි දෙකකට මාරු කරලා දෙන්නම්. මේ 725 මේ පොඩි නිසා හිර වෙන්නේ නැතුව එළියට එයි මං හිතන්නේ ඈ. මේක මගුලක් කියනවා. අනේ වෙන කවුරුත් නැද්ද මගේ මාත්‍යන් මැරෙන්න යනවා. 750 කිර වෙලා. Help me. Help me. ඇයි මොකද නෝන කලබලේ? මේ 750 උගුරේ හිර වෙලානේ. 750 කුකුරේ ඉර වෙලා කෝ ඉන්න මේ මං අරන් දෙන්න 750 මේ මහත්තයා මේ ඔය මේ ටක් ගාලා මේ මේ මහත්තයාගේ කකුල් දෙකෙන් උඩට අල්ල උස්සන්න අල්ලන්න හරි කොයි හරි ඕම ඉන්න මම තට්ටුව දානවා පිටට ඔන්න 1 2 3 අන්න දැක්කද 750 එළියට ආව නේද? Thanks මියා. හොඳ වෙලාවට ඔය ආවේ. අම්මේ දෙයියෝ වගේ වෙලාවට දොස්තර කෙනෙක් ආවේ. නැත්තම් මම මැරෙනවා මේ 750 ඉඳා. අම්මේ ඇත්තටම ડોක්ටර් කොයි ස්පිරිතාලෙද වැඩ කරන්නේ? නෑ මම දොස්තර කෙනෙක් නෙමෙයිනේ. මම ආදායම් බදු අය කිරීම නිලධාරියෙක්. මම දන්නවා ඕනම බිස්නස් කාරයෙකුගේ බොක්ක ඇතුලේ හංගන් ඉන්න අන්තිම 750 පවා එළියට ගන්න විදිය. ඔව්. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.